ගුඩ ඉවිනිං ගයිස් ඔයාලට පේනවද නේද මගේ ස්ක්‍රීන් එක? මාව ඇහෙනවද මගේ ස්ක්‍රීන් එක පේනවා චුට්ටක් මට මේ කන්ෆර්මේෂන් එකක් දෙනවා? ස්පීකර් එකක් පේන්නේ නැහැ තාම. පේන්නේ නැහැ නේ. පේන්න. පේනවා. දැන් හරිනේ. හරිද? හරි. ඕකේ. රයිට් අපි අනිත් කට්ටිය එනකන් වැඩේ කරගෙන යන්න. අනිත් කට්ටිය ජොයින් වෙයි. අපි ඒගොල්ලන්ට රෙකෝඩින් එකක් දෙමු. ඊට පස්සේ රෙකෝඩ් කරගන්න ඕන කට්ටිය කවුරු හරි ඉන්නවනම් රෙකෝඩ් කරගත්තට කමක් නැහැ. රෙකෝඩින් ඔන් කරලා තියාගන්න. මොකද සමහර විට මේ මමගේ රෙකෝඩින් එක වැඩ කරන්නේ නැතුනොත් ඕගොල්ලන්ගේ රෙකෝඩින් එකක් තියෙනවනේ. රයිට්. දැන් මම මෙහෙම අද සෙෂන් එකේදී මම සම්පූර්ණයෙන් මේ ටාගට් කරේ ඔයගොල්ලන්ට SaaS ප්‍රොඩක්ට් එකක් හදලා ඒක SEO කරන්න හැටි කියලා දෙන්න. හරිද? මොකද දැන් අපි SEO කරනවා කියලා මුලින්ම බිස්නස් සයිට් එක SEO කරනවාට වඩා මුලින්ම දැන් ඔයගොල්ලෝ අලුත් නිසා වැඩේට මට හිතෙනවා අර හරියට කීවර්ඩ් එකක් හොයාගෙන මේකට අපි SaaS ප්‍රොඩක්ට් එකක් හදලා software as a service. හරිද? මොනවා software එකක් හදනවා. ඒකෙන් කාගේ හරි ප්‍රශ්නයක් විසඳෙනවා. අන්න ඒක අපි කොහොමද SEO කරගන්නේ ඒකෙන් earning එකට යන්නේ කියන එක තමයි මම basically කතා කරන්න මෙතෙන්දී හදන්නේ. හරිද? එතනදී ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න එනවා නම් ඕගොල්ලන්ට නොතේරෙන තැන් තියෙනවා නම් ඔය හැමදේම හරි නේද? දැන් ස්ක්‍රීන් එක ෆික්ස් නේ? රයිට්. ඒතර ඔයාලට ඕන ප්‍රශ්නයක් මේ chat එකේදී නැත්නම් මයික් ඔන් කරලා අහන්න. අපි මේ වැඩේ කන්ටිනියු කරගෙන යමු. රයිට්. දැන් මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ විදිහේ SaaS ප්‍රොඩක්ට් එකක් හදලා හරි හදන්න try කරලා හරි එහෙම තියෙන කවුරු හරි ඉන්නවද? මොනවද දැන් මේ වෙද්දි කරලා තියෙන කට්ටිය? කාට හරි අදහසක් තියෙනවද මොකද්ද මේ කරන්න යන්නේ කියන එක? නෑනේ. රයිට්. අවුලක් නෑ. මෙන්න මෙහෙම දෙයක් තමයි SaaS එක කියලා කියන්නේ. මම ඔයාලට පොඩි සයිට් එකක් පෙන්නන්නම් මුලින්ම. හරි. දැන් මේ තියෙන්නේ මම මේ ළඟදී හදපු සයිට් එක. හරිද? මේක ලොන්ච් කරලා තාම දවස් 3ක් විතර වෙන්නේ. හරිද? ඒතර මේක exact match keyword එකක්. මෙන්න මේක තමයි keyword එක. Coronawak map solver කියන එක තමයි මේ keyword එක. හරිද? ඒතර මම කරේ මගේ රිසර්ච් එකේදී මම දැක්ක මේ වගේ keyword එකක් තියෙනවා කියන එක. ඊට පස්සේ මේකට තියෙන competition එකත් අඩුයි කියලා මට තේරුණා. හරිද? ඒතර මම කරේ මේක ගැන පොඩි රිසර්ච් එකක් කරා. මේක ගැන සයිට්ස් හදලා තියෙන්නේ කොහොමද? මේ ටූල් එක වැඩ කරන්නේ කොහොමද කියන එක චූටි රිසර්ච් එකක් කරා. මොකද ඕනට වඩා කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැමදේම මේ AI තියෙනවනේ අපිට දේවල් කරගන්න. හරිද? ඊට පොඩි රිසර්ච් එකක් කරලා මම කරේ මේ වගේ සයිට් එකක් හැදුවා. හරිද? ඒතර මේක හදන්න මම මේ අයිඩියා එක ගත්තේ මෙන්න මේ සයිට් එකේ. මේ නම්බර් 1 රෑන්ක් වෙලා ඉන්නේ මෙන්න මෙයා මේ සයිට් එකට. මේ කීවර්ඩ් එකට. මෙයා තමයි සයිට් එක. හරිද? අපි දැන් නිකමට ගිහලා මෙයාගේ ට්‍රැෆික් එක බැලුවොත් එහෙම. දැන් මෙයා මහ ලොකු දෙයක් කරලා නැහැනේ පොඩි රූල් එකක් තමයි හදලා තියෙන්නේ. හරිද? විශේෂ කිසි දෙයක් මේ සයිට් එක ඇතුලේ කරලා නැහැ. අඩුම ගානේ මේ සයිට් එකට කියලා මේ බ්ලොග් ආටිකල් 10ක් 20ක්වත් නැහැ. හරිද? බ්ලොග් ආටිකල් දෙකයි මම කලින් බලලා තිබ්බේ. මම වැඩේ පටන් ගද්දි තිබ්බේ. මහලු ගාණක් තියෙන විදියක් නැහැ. දැන්ටත් ඒ ගාණම වෙන්න ඕන. හරිද? ඒතර මහ ලොකු හෝම් පේජ් එකකුත් නැහැ. එකම එක ලෑන්ඩින් පේජ් එකයි තියෙන්නේ. ඒතර මේකේ මෙතනින් එහාට ටූල්ස් මුකුත් නැහැ. සිංගල් කියන්නේ වන් පේජ් සයිට් එකක් තියෙන්නේ. ඒතර බ්ලොග් ආටිකල් දෙකක් දාලා තිනවා. මුළු සයිට් එකම බ්ලොග් ආටිකල් දෙකයි තියෙන්නේ. සයිට් එක පටන් අරන් තියෙන්නේ 2025. හරිද? මෙතන එක බලා ගන්න බෑ අතට. මම ඔයාලට පෙන්නන්න එක බලා ගන්න විදිය. ඔයාලට මං කියන දේවල් ඇහෙනව නේද? කැඩි කැඩි යන සීන් නම් මොනවද තියෙනවද? thank you. රයිට් අපි සෙම්රෂ් එකට ගිහිල්ලා නිකන් මේ සයිට් එක දැම්මොත් එහෙම. මම මේ කීවර්ඩ්ස් ගන්න හැටි මං කියන්නම්. දැන් මම මේ අයිඩියා එකට එන හැටි මම මේ මුලින්ම කියන්නේ. දැන් ඔයාලට දැන් වැඩේ කරගෙන යද්දි හිතෙන්න පුළුවන්නේ SEO කරන එක අමාරුයි. කියන්නේ ලොකු ලොකු
වැඩ කරන්න ඕනේ, බැක්ලින්ක්ස් ඕනේ. ඔය කතන්දර 100ක් විතර අපේ ඔළුවට එනවනේ වැඩක් කරන්න පටන් ගත්තට පස්සේ. හරිද? මම පෙන්නන්නේ එහෙම දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. බේසික් ප්‍රින්සිපල් ටික හරියට ඇප්ලයි කරනවා නම් වැඩේකට දාන්න පුළුවන් කියන එක මම ඔයාලට මේ කියලා දෙන්න යන්නේ. දැන් බලන්න මේකේ 1 year chart එක දැම්මට පස්සේ මේ SEMrush tool එක ගැන ඔයාලා දන්නවා ඇති. හරිද? මං කෝස් එකෙත් කියලා දෙනවා මේ SEMrush tool එකෙන් අපිට ඕනම ලෝකේ ඕනම වෙබ්සයිට් එකක දැනට තියෙන ට්‍රැෆික් ස්ටේටස් එක බලා ගන්න පුළුවන්. මොන කීවර්ඩ් වලද රෑන්ක් වෙලා තියෙන්නේ, මොනවටද රෑන්ක් වීගෙන එන්නේ, ලොස් වුණු කීවර්ඩ්ස් මොනවද? මේ හැමදේම මේකෙන් බලා ගන්න පුළුවන්. මොන කන්ට්‍රි එකේද? හරිද? ඒතර මේක සාමාන්‍යයෙන් මන්ත්ලි චාර්ජ් එක රුපියල් 45000ක් විතර වෙනවා. එතකොට මේක අඩුවට ගන්න තැන් තියෙනවා. ගෲප් බයි ගන්න ඕන තරම් තැන් තියෙනවා. මම ඔයාලට ගන්න ඕන නම් මම තැන් දෙක තුනක් කියන්නම්. මගේ ළඟත් තියෙනවා. ඊට අමතරව මම සාමාන්‍යයෙන් ගන්න තැනක් තමයි SEO shop කියලා එකක් තියෙනවා. මෙන්න මේ සයිට් එක අරන් පාවිච්චි කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ SEO tool buy කියලා සයිට් එකක් තියෙනවා. මෙන්න මේක. මේ දෙකෙන් මම අරගෙන පාවිච්චි කරලා තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් ඉතින් log out scene එහෙම තියෙනවා. ඒ තව අපේ වැඩේ කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට්. දැන් මේකේ ට්‍රැෆික් එක ඔයාලා බලන්න එක මාසයක් ඇතුලේ කියන්නේ එක අවුරුද්දක් ඇතුලේ මේක පටන් ගන්න තියෙන්නේ සාමාන්‍යයෙන් 25 අපි බැලුවොත් එහෙම රෑන්ක් වෙන්න පටන් ගන්න තියෙන්නේ 25 පෙබරවාරි වගේ. දැන් මේ වෙද්දි අවුරුද්දයි මාස 3ක් වගේ ගිහිල්ලා තියෙන්නේ. මේ සයිට් එකට මේ වෙද්දි මාසෙට 40000ක ට්‍රැෆික් එකක් තියෙනවා. මාසෙට 40000ක. හරිද? මේ 40000 මෙතන පෙන්නන්නේ එස්ටිමේට් එකක් විතරයි. මෙතන 40000 කියන්නේ අනිවාර්යයෙන්ම සයිට් එක ඇතුලේ කියන්නේ රියල් ට්‍රැෆික් එක අඩුම ගානේ 40 ඉඳලා ලක්ෂ වෙනකන් රේන්ජ් එකට යන්න පුළුවන්. මේ කියන්නේ අඩුම. හරිද? අනිත් එක මෙයා මෙතන පෙන්නන්නේ Google එකකින් එන ට්‍රැෆික් එක විතරයි. ඊට අමතරව මෙයාට Bing එකෙන්, Yahoo එකෙන්, Baidu එකෙන්, DuckDuckGo වගේ සර්ච් එන්ජින් හැම එකකින්ම ට්‍රැෆික් එක එනවා. හරියට රෑන්ක් වුණා නම්. දැන් මෙතන මේ පෙන්නන්නේ මෙයාට තියෙන ඕවරෝල් Google එකෙන් මෙයාට මොන ට්‍රැෆික් එකක් එනවා නම් අන්න ඒ ටික විතරයි පෙන්නන්නේ. මේකත් එස්ටිමේට් එකක් විතරයි. සමහර විට මේ 40000 නෙවෙයි මේක සමහර විට 10000 15000 වගේ පොඩි ගාණක් වෙන්නත් පුළුවන්. මොකද SEMrush එකට කවුන්ට් වෙන කීවර්ඩ්ස් මේ වොලියුම් එකම නොතේන්න පුළුවන්. හරිද? ඒක අපිට 100%ක් කවදාවත් කියන්න බෑ මේකම එනවා කියලා. හැබැයි මගේ එක්ස්පීරියන්ස් එක අනුව SEMrush එකේ පෙන්නනට වඩා අනිවාර්යෙන්ම ලොකු ට්‍රැෆික් එකක් ඇත්ත රියල් සයිට් එකේ තියෙනවා. රයිට්. ඊට පස්සේ මේ කීවර්ඩ්ස් වලට ගියාට පස්සේ මෙන්න මේක තමයි කීවර්ඩ් එක. මේන් කීවර්ඩ් එක කාර් මැප් කියන එක. හරිද? මේකට මාසෙට 5400 වොලියුම් එකක් තියෙනවා USA ඇතුලේ විතරක්. කියන්නේ ඇමරිකාව ඇතුලේ විතරක්. හරිද? මෙයා හදලා තියෙන්නේ one page site එකක් මොනිටයිස් කරලා තියෙන්නේ Google AdSense වලින්. ඔයාලට මෙතන තේරෙන මෙතන සයිට් එකට ගියාට පස්සේ මේ ඇඩ් එකක් උඩ ක්ලික් කරාට පස්සේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ මෙතෙන්ට ගියාට පස්සේ. හරිද? මේ ඇඩ් එක කාගෙන්ද ආවේ කියන එක බලා ගන්න පුළුවන්. මේක ඇවිල්ලා තියෙන්නේ Google එකේ. හරිද? ඒක දැක්කම ඇඩ් එක දැක්කම වෙන Google ඇඩ් එකක් කියලා. ඒතර මේ වගේ සයිට් එකක් හදා ගන්නවා. හදාගෙන Google එකේ රෑන්ක් කර ගන්නවා. රෑන්ක් කරගෙන මොන හරි වෙබ්සයිට් මොන හරි Google හරි Google AdSense හරි එහෙම නැත්නම් MediaWine හරි eSoic හරි ඊට පස්සේ මොනිටැග් තියෙනවා, AdThrive තියෙනවා, AdStera තියෙනවා, Propeller Ads තියෙනවා. ඔය වගේ නෙට්වර්ක් ඕන තරම් තියෙනවා. AdSense පස්සෙන් පන්නන්න ඕන නැහැ. මොකද සමහර සයිට් Google AdSense වලින් අප්‍රූව් වෙන්නේ නැහැ. ඒතර ඒ වගේ වෙලාවට අපිට eSoic වගේ ඔප්ෂන් එකකට යන්න පුළුවන්. අඩුම ගානේ මාසෙට 10000ක ට්‍රැෆික් එකක් තියෙනවා MediaWine වගේ එකකට යන්න පුළුවන්. MediaWine Journey ඔප්ෂන් එක දීලා තිනවනේ. ඉස්සර 50000ක් ඕනේ. දැන් සාමාන්‍යයෙන් 10000කින් විතර ගන්න පුළුවන්. ඊට පස්සේ AdStera වගේ ගන්න පුළුවන් මුකුත් ඕනේ නැහැ. ට්‍රැෆික් කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඊට පස්සේ මොනිටැග් වලට යන්න පුළුවන්. Propeller Ads වලට යන්න පුළුවන්. Foggy Ads වලට යන්න පුළුවන්. ඕන තරම් නෙට්වර්ක් තියෙනවා. ඒ නිසා පළවෙනි වැඩේ තමයි මේ හරියම කීවර්ඩ් එකක් හොයාගෙන මේ වැඩේ ගොඩ දාගන්න මුලින් අර ෆස්ට් ස්ටෙප් එක ගන්න එක. ඒ කියන්නේ මොකද්ද හදන ටූල් එක කියන එක අයිඩෙන්ටිෆයි කරගන්න එක තමයි පළවෙනි වැඩේ. හරිද? ඊට පස්සේ දැන් මේකට මම හැදුවනේ සයිට් එකක්. මේ තියෙන්නේ මම හදපු සයිට් එක. ඒත් මම මේක දැම්මොත් එහෙම SEMrush එකට ඔයාලට බලා ගන්න පුළුවන් මේ තාම දාලා දවස් 3යි මේ විදිහට කීවර්ඩ් 14කට මගේ සයිට් එක ඩිස්කවර් වෙලා තියෙනවා. හරිද? ඔයාලට පේන ලස්සන chart එකක් තියෙනවා දාලා දවස් දෙකෙන් ලස්සන chart එකක් කීවර්ඩ්ස් ටික ඩිස්කවර් වෙගෙන යනවා. දැනටම පළවෙනි 50 ඇතුලේ කීවර්ඩ් 7ක් තියෙනවා. මේ අපිට වැඩක් නැහැ නේ SEMrush කියන්නේ අපිට ට්‍රස්ට් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නිසා අපි ඊට වඩා දෙයක් අපි නිතරම බලන නිසා අපි Google search console එකට ගිහිල්ලා බලනවා කොහොමද මේකේ ඇත්ත රිසල්ට් එක කියලා.
එතකොට ඔයාලා Google search console එක ගැන එහෙම මේ දැනීමක් තියෙනව නේද? මොකද මේ ලිසන්ස් ටික බැලුවා නම් දැනීමක් තියෙන්න ඕනේ. මෙහෙම මේ අයිඩියා එකක් නැති කවුරු හරි ඉන්නවද? මොකද මේ අයිඩියා එකක් නැත්තම් තව ඉගෙන ගන්න දේවල් තියෙනවා search console එක ගැන මේ වෙලාවේ මේ ප්‍රශ්න ටික අහන්න. මම ඒතර ඒ ටික කවර් අප් කරලා දෙන්නම්. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම්. එහෙම නෑ කියලා හිතාගෙන තමයි මම ඉස්සරහට යන්නේ. හරි. right. මේ බලන්න performance chart එකට ගියාට පස්සේ site එක හදලා දවස් 3යි. මේ බලන්න මේක ලස්සනට rank වීගෙන එනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. පළවෙනි දවසේ impression 19ක් තියෙනවා. 17ක් තියෙනවා. ඊට පස්සේ 19ක් තියෙනවා. තුන්වෙනි දවසේ 41ක් තියෙනවා. ඒ කියන්නේ මේ site එකේ අපි බලාපොරොත්තු වෙන දේ වෙනවා. site එක rank වෙලා තියෙනවා. හරිද? ඊට අමතරව මේක අපි last 24 hours බැලුවට පස්සේ impression 47ක් තියෙනවා. ඒ කියන්නේ තවත් ඉස්සරහට මේක grow වෙනවා. ඊට පස්සේ අපි නිකන් ගිහින් බලමු මොනවටද මේ impression ඇවිල්ලා තියෙන්නේ කියලා. මොන වගේ page වලට තියෙන site එක තුලින්. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් මම blog post දෙකක් හරි කොහොමත් tool එකට කොහොමත් එන්න එපයි. මේක අනිවාර්යෙන් වෙන්න ඕන tool එකට එන්න ඕනේ. ඊට අමතරව බලන්න මේ blog post දාලා තියෙනවානේ. මේ blog post වලත් impression start වෙලා තියෙනවා. ඒතර මේවා top 10 වගේ තිබ්බ මට මතක විදියට. top 20 තියෙනවා. පළවෙනි දවසේ මම දැක්ක iris වල top 10 තියෙනවා සමහර මේ keywords. හරිද? එතකොට ඔයාලා දැන් බ්ලොගින් වලදී අර අපි මොන හරි අයිටම් එකක් හොයාගෙන ඒක ගැන බ්ලොග් පෝස්ට් ලියලා දානවා ඇරෙන්න. ඔයාලට මේ මෙතඩ් එකෙන් යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දෙනවා සර්විස් එකක්. හරිද? මෙන්න මේ ටූල් එකක් දෙනවා. ඒ ටූල් එකත් එක්ක ඒ ටූල් එකට අදාළ ටොපිකල් ඔතොරිටි ටික අප් කරන්න ආ බ්ලොග් එකක් කරනවා. ඒතර අවසානයේදී ටූල් එකත් රෑන්ක් වෙනවා අනිත් පැත්තෙන් බ්ලොග් පෝස්ට් ටිකත් රෑන්ක් වෙනවා. හරිද? ඒතර පළවෙනි දේ තමයි මේ කීවර්ඩ් එක හොයාගන්න එක. හරිද? මම මේ රිසර්ච් කරනවා ඊට පස්සේ මම ඔයාලට මතකයිද මම හයිප් කැල්කියුලේටර් කියලා සයිට් එකක් මම පෙන්නුවා ඔයාලට. හරිද? අපි ඒක නිකන් සෙම්රච් එකට දාලා බලමු කොහොමද දැන් රෑන්කින් කියලා. මම මේවා හැදුවේ ගයිස් ඔයාලට පෙන්වන්නම තමයි. මොකද කෝස් එකේදී මේ ඇත්ත දෙයක් පෙන්වන්න එපා. හරිද කියන්නේ. මෙහෙම සයිට්ස් හදලා මෙහෙම රෑන්ක් කරන්න පුළුවන් කියන එක පෙන්වන්න ඕන නිසා තමයි මම ඔයාලට මේ සයිට්ස් කෝස් එකටම කියලා හැදුවේ. හරිද මේ සයිට් එක මම සෙල් වෙන්න දැම්මා. මට ඔෆර් එකකුත් මම තාම දුන්නේ නැහැ හැබැයි. මේ බලන්න මේක රෑන්ක් වෙන හැටි. මේ ලස්සන chart එකක් තියෙනවා keyword 899කට. keywords 1000කට මේ වෙද්දිම site එක discover වෙලා තියෙනවා. එතන මහ ලොකු දේවල් නෙවෙයි. හරිද? මේ බලන්න මේ tool එකට ගියාට පස්සේ ඔයාලා මේක දකින්න ඇති අලුත් course එක බැලුවා නම්. අලුත් course එක ගත්තේ නැති කට්ටිය කවුරු හරි ඉන්නවද? ඒක මම හැමෝටම free දුන්නා course එක ගත්ත කට්ටියට. බලමු නැති කවුරු හරි ඉන්නවද? අලුත් course එක හම්බුනේ නැති? මට හම්බුන්නේ නෑනේ. හම්බුනේ නැහැ නේ. මට mail එකක් දාන්න WhatsApp එකේ. මම ඒකට ඔයාලට මේ හරි මන්ද. link එකක් එවන්නම්. ඒකෙන් join වෙන්න පුළුවන්. හරි thank you. හරි ඕකේ. දැන් බලන්න මේකේ site මේකේ තියෙනවා calculators 442ක්. ඔය 442කින් නෑ ෆ්‍රී සෙෂන් ටික නෙවෙයි මේ වෙනම ලෙසන් මේ කෝස් එකක් තියෙනවා. මෙන්න මේක මම Udemy එකෙත් එක පබ්ලිෂ් කරා. මෙන්න මේක ගැන මම කියන්නේ මම අර කලින් කෝස් එකක් තිබුණා වගේ ඒක තමයි කරේ ඉස්සර. මේ මාස්ටර්ස් බෝඩ් එකේ. ඔව්. ඔව් ඒකදී අපි මේ ටාගට් කරේ මේ මොනවද බ්ලොගින් ගැන විතරයිනේ. හරිද? මොකද මේ දැන් ඇත්තටම බ්ලොගින් කියන එක ගයිස් මේ 100%ක් වැඩ කරන්නේ නැහැ. හරිද? වැඩ නොකරන්න හේතුව තමයි දැන් ඉස්සර වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් නැතුව බ්ලොගින් කරන එක සාර්ථක නැහැ. මොකද ඉස්සර අපි මෙලෝ බෑග්ග්‍රවුන්ඩ් එකක් නැතුව ඔහේ සයිට් හදලා මේ ගහලා දානවනේ. හරිද? දැන් ඒක කරන්න බෑ. හරි මොකද Google එකේ ලොකුවටම අර EEAT කියන එක බලනවා. ඒතර EEAT කියන එක ඔයාලා අහලා ඇතිනේ. EEAT කියන්නේ expertise එක, ඒත් එක්කම experience එක, ඔය වගේ ඊට පස්සේ testimonials ඔය වගේ මොකද්ද මේ වැඩේ කියන්නේ දන්නවද කියන එක කරන දේ. මම ලියනවා නම් පැලයක් හදන හැටි, ඔය පැලේ හදන හැටි ගැන ලියන්න මට අයිතියක් තියෙනවා. මම මේක ගැන දන්නවා. මම ලියනවා නම් කාර් එකක් අලුත් වැඩියා ගන්න හැටි, ඔය කාර් එක ගැන අලුත් වැඩියා කරන්න ඔයා කවුද? ඔක ගැන ලියන්න ඔයා කවුද? ඔයා කාර් එක අතපත ගාලා තියෙන කෙනෙක්ද? ඔයා මැකැනික් කෙනෙක්ද? නැත්නම් ඔයා කාර් සෙලෝන කෙනෙක්ද? හරිද? ඒ වගේ බලනවා මේ ඇයි ඒ කියන්නේ මේ කන්ටෙන්ට් එක මිනිස්සුන්ට පෙන්වන්න ෂුවර් එකක් තියෙනවා. මොකද Google එක ඉස්සර වගේ පිස්සුවෙන් කන්ටෙන්ට් මිනිස්සුන්ට සජෙස්ට් කරගෙන යන්නේ නැහැ. අනිවාර්යෙන් Google එකේ බෑග්ග්‍රවුන්ඩ් එක බලනවා. වෙබ්සයිට් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක බලනවා. ඒත් එක්කම ඕතගේ බෑග්ග්‍රවුන්ඩ් එක බලනවා.
වෙබ්සයිට් එක නෙවෙයිනේ ඕත වෙන්නේ. අනිවාර්යෙන්ම මැනුවලි කවුරු හරි ඕත කෙනෙක් ඉන්නවා. මේ ඕතට කොච්චර රෙපියුටේෂන් එකක් තියෙනවද කියලා අනිවාර්යෙන් බලනවා. ඒ නිසා අර බ්ලොගින් කරනව නම් ඔයාට මොකක් හරි බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා කියන්නකෝ. දැන් මෙතන ඉන්න පුළුවන් කවුරු හරි IT ගැන දන්න කෙනෙක්. නැත්තම් කවුරු හරි ඉන්න පුළුවන් දැන්ට මොන හරි ෆාමින් වගේ දෙයක් කරන කෙනෙක්. නැත්තම් ඔන්ලයින් බිස්නස් එකක් කරන කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ කරන කට්ටියට කියන්නේ ඒගොල්ලන්ගේ නිෂ එකක් මොකක් හරි තියෙනවනේ. මම සබ්ජෙක්ට් එකක් ගැන ඒගොල්ලෝ චුට්ටක් හරි දන්නවනේ. අන්න ඒ පැත්තෙන් බ්ලොග් එකක් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාගේ Google My Business page එක, එතකොට Facebook page එක, TikTok එක, නැත්නම් YouTube එක, LinkedIn එක ඔය හැමදේම කනෙක්ට් කරාට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ අර EAT සිග්නල්ස් අවුලක් වෙන්නේ නැහැ. ඔයාව අර ස්පෑමි තත්ත්වෙට වැටෙන්නේ නැහැ. හරිද? ඒ නිසා මේ උඩින් පල්ලෙන් කරන්න එපා. කරනවා නම් දන්න දෙයක් ගැන පටන් ගන්න. ඊට පස්සේ ඔන්න නොදන්න දේවල් ගැන කරන්න පුළුවන්. මොකද ඔයා දන්නවා ඔය EAT කියන එක පෙන්නන හැටි. හරිද? මේ දැන් අපි ඔය බ්ලොග් එහෙම කරන්නේ EAT තියාගෙන නෙවෙයිනේ. දැන් මට තියෙන්නේ BMS බයෝමෙඩිකල් සයන්ස් ඩිග්‍රී එක. හරිද? ඒතර මම කොච්චර දේවල් ගැන බ්ලොග් කරනවද? හැබැයි මම මේ ඔය කිසි දෙයක් දැනගෙන කරනව නෙවෙයිනේ. හරිද? AI පාවිච්චි කරනවා, Google එකේම රිසර්ච් එක කරනවා, අරගෙන බ්ලොග් කරනවා. අපි EAT තියනවා කියන එක පෙන්නනවා. හරිද? කොහොමද පෙන්වන්නේ? අපි ඊට අදාළව ප්‍රොෆයිල්ස් ටික හදා ගන්නවා. ප්‍රොෆයිල්ස් ටික පොඩ්ඩක් මේන්ටේන් කරනවා. දැන් වෙබ්සයිට් එකක් හදාගෙන ලොන්ච් කරන්න කලින් ඩොමේන් එක අරගෙන මාසයක් විතර යනකම් මම කරන ප්‍රැක්ටිස් එක තමයි ඩොමේන් එකට බෑග්ග්‍රවුන්ඩ් එකක් හදනවා. හරිද? ඒ කියන්නේ Google My Business page එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Facebook page එකක් වෙන්න පුළුවන්. අඩුම ගානේ ලයික් 1000ක හරි ලයික් 500ක හරි ඒ නිච් එකෙන් පෝස්ට් 10ක් 20ක් දාපු page එකක් තියෙන එක වටිනවා. ඊට පස්සේ YouTube channel එකක් වෙන්න පුළුවන්. මොනවා ෂෝස් ටිකක් දාලා තියෙන එක වටිනවා. මොකද social presence එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ වෙබ්සයිට් එක එළියේ ෂෙයා වෙලා තියෙන්න ඕනේ. එළියේ ඔයා කියලා කෙනෙක් ඇත්තටම ඉන්න ඕනේ. ඇත්තටම ඉන්නවා නම් තමයි Google එක trust කරන්නේ. ඒ නිසා ඔයා SEO වල පළවෙනි ස්ටෙප් එක විදිහට මම නිතරම රෙකමන්ඩ් කරන්නේ බ්ලොගින් කරන්න කියලා. බ්ලොගින් කරද්දී දැන් ඔන්න ඔය පැත්ත හදාගෙන තමයි කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ කාරණා අපි වැඩේට එමුකෝ. දැන් මේ ටූල් එක අනිවාර්යෙන් තව කාලයක් යද්දී තව සාමාන්‍යයෙන් මාස 3ක් 4ක් යද්දී අනිවාර්යෙන් මේක ලස්සනට රෑන්ක් වෙනවා. හරිද? ඒතර මේකෙදි මං මේ අයිඩියා එක ගත්ත විදිය සහ දැන් ඔයාලට රූල් එක හදන්න අයිඩියා එක ගන්න විදිහ මම දැන් ඊළඟට යන්නම්. හරිද? පළවෙනි කාරණේ තමයි මේකට ඔයාලා තෝරගන්න ඕනේ මොකක් හරි ඒ කියන්නේ ෆෝරම් බේස්ඩ් වෙබ්සයිට් එකක්. හරිද? මොකක්ද තෝරගන්න ඕනේ? ෆෝරම් බේස්ඩ් වෙබ්සයිට් එකක්. මොකද ෆෝරම් බේස්ඩ් වෙබ්සයිට් එකකින් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. චුට්ටක් කෙනෙක් වෝට් කරලා තියෙනවා සෙෂන් එක ස්ටාර්ට්ලා කියලා දැකලා නැතුව ඉන්නේ. ඒතර ඒකට අපිට ගන්න පුළුවන් Reddit එක තියෙනවා. ඊට පස්සේ ෆෝරම් බේස් නැත්නම් මීඩියම් එක තියෙනවා. ඊට පස්සේ අර කමියුනිටි පැත්තෙන් යන විකිපීඩියා එක තියෙනවා. හරිද? කෝරා එක තියෙනවා. මේ වගේ වෙබ්සයිට් එකක් තෝරගන්න. හරිද? ඔය වගේ වෙබ්සයිට් එකක් තෝරගෙන ඕකේ ඔයාලා කරන්න ඕනේ ඕගනික් රිසර්ච් එකක්. කියන්නේ ඕක රෑන්ක් වෙලා තියෙන්නේ මොන කීවර්ඩ්ස් වලට. කරු ප්‍රශ්නයක් ඇහුවද? නෑනේ. ඕක රෑන්ක් වෙලා තියෙන්නේ මොන කීවර්ඩ්ස් වලද කියලා බලනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගමු මෙන්න මේ calculator.net එක. මේක තමයි දැනට මට සෙට් වුණ ලොකුම වොලියුම් එකක් තියෙන calculator වෙබ්සයිට් එක. මේකේ මට මතක විදිහට 40 මිලියන් විතර ට්‍රැෆික් එකක් තිබ්බා. හරිද? 40 මිලියන් පොඩි ගාණක් නෙවෙයි 40 මිලියන්. මේ සයිට් එක ගොඩාක් පරණයි. මෙයාව කම්පියුටර් විදිහට කවදාවත් ගන්න එපා. මෙයාව අල්ලගෙන මෙයාත් එක්ක රෑන්ක් වෙලා ඉන්න කට්ටියව ගන්න පුළුවන් කම්පියුටර් විදිහට. හරිද? 36ක් තියෙනවා. වොලියුම් එක 36ක් මිලියන් මන්ත්ලි. බලන්න මේ වොලියුම් එක දරා ගන්නත් පුළුවන් වොලියුම් එකක්ද කියලා බලන්න. කීවර්ඩ්ස් මිලියන 1.4කට රෑන්ක් වෙලා ඉන්නවා. හැබැයි මේ සයිට් එක බලන්න මෙලෝ රහක් තියනවාද කියලා මුලින්. දැන් අපි ideal weight calculator එකට ගියොත් එහෙම දැන් මේ හෝම් පේජ් එක මට පේනවනේ. කිසි ලස්සනක් කිසි ගතියක් නැහැනේ. දැන් ඊට වඩා ලස්සනයි මගේ හෝම් පේජ් එක. හරිද? ඊට වඩා genuine. මේක දැක්කම කිසිම එකක් නැබැයි මේක රෑන්ක් වෙන්නේ ගයිස් මේකට තියෙන reputation එක හොඳ නිසා. මේ සයිට් එක ගොඩාක් 2008 පටන් ගත්ත එකක්. 2008 මේ සයිට් එක පටන් ගනිද්දි ඔන්ලයින් කැල්කියුලේටර්ස් මුකුත් තියෙන්නේ නැහැ. හරිද? ඒ නිසා 2008 ඉඳලා මෙයාව තමයි හැමතැනම රෙකමන්ඩ් වෙලා තියෙන්නේ. මෙයාව තමයි හැමතැනම ලින්ක් වෙලා තියෙන්නේ. හරිද? අන්න ඒ නිසා මෙයාගේ රිපියුටේෂන් එක ඩ්‍රොප් වෙන්නේ නැහැ. මෙයාගේ ට්‍රැෆික් එකත් එන්න ග්‍රෝ වෙනවා. හරි මොකද මෙයාට ට්‍රැෆික් එකක් දෙන්න Google එක බය නැහැ. දැන් බලන්න මේ මිනිස්සුන්ට බලන්න හිතනද මේ කැල්කියුලේටර් එකක්? බලන්න හිතෙන්නේ නැහැ. හැබැයි මේවා රෑන්ක් වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඒකත් එක්කම යන එකක් තමයි මේ Omni calculator එක.
මෙයාට ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. මට මතක විදිහට මෙයාට 10 හරි 15 හරි මිලියන් විතර තිබ්බා. මෙයා අරයට වඩා ටිකක් ඇඩ්වාන්ස් කැල්කියුලේටර් එකක්. මෙයා කමියුනිටි බේස්ඩ් වගේ යන්නේ. කියන්නේ මේකේ හැම කැල්කියුලේටර් එකකම ඕත කෙනෙක් ඉන්නවා. ඒක තමයි මම මේ මෙතන පොයින්ට් කරන්න ඕන දේ. ඕත කෙනෙක් ඉන්නවා කියන එක.